කුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අක්කගේ ඇමතුමෙන් පසු වෙන දේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඇත්තටම නොසිතුවම වෙලාවක තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. නිම්නාවිත් ඉන්න වෙලාවේ කෙවින්ට කෝල් එකක් එනවා එයාගේ අක්කගෙන්. ඉතින් ඇත්තටම ඒ දේ ඇහුනට පස්සේ එයා අක්කගේ කටහඬ අඳුර ගන්නවා. නමුත් ඉක්මනට දුරකථනය විසන්දි වෙන හින්දා එයා අඳුනගත්ත හින්දා එයා කියනවා අක්ක තමයි ඒ කතා කරේ කියලා. ඉතින් නිම්නාවි ඇත්තටම කියන්නේ ඉක්මනට අක්කා හොයාගන්න මේක හොඳ හොඩුවාවක්. ඒ කෝල් එක ආපු නම්බරයට ආයෙ කතා කරලා බැලුවත් ඒක කතා ආන්සර් නොකරන හින්දා, ඒ ෆෝන් එක වැඩ නොකරන හින්දා අනිවාර්යෙන්ම මේ දෙන්නා එක මේ ගැන පොලිසියට පණිවිඩය කියාවි. අනිවාර්යෙන්ම එතනින් එහාට කෙල්සිව හොයාගන්න තරට වෙනකම්ම නිම්නාවි කෙවිනුයි එකටම ඉඳගෙන ඒ දේවල් වලට පොලිසියට උදව් කරાવી. අනිවාර්යෙන්ම අක්කා ඉදිරි කොටසේදී සඳ දිනේදී අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන් වෙනවා. මොකද ඒකත් නුරාන්ගේ ප්ලෑන් එකක්. නුරාන් පොලිසියට අහු වෙනවත් එක්කම කෙල්සිත් හොයාගන්න පුළුවන් වෙන විදියට ඉඩකඩ හරි ගස්සලා තියෙනවා. ඉතින් මොකද එයා ඒකෙනුත් බේරෙන්න උත්සාහ කරන නිසා එයත් කවුරු හරි හංගගෙන හිටියා වගේ රඟපාන්න මෙතනදී ඉඩකඩ තියෙනවා. මොකද මේ ඔක්කොම නුරාන්ගේ සැලසුම්. හැමදේම එයා කරන්නේ එයාට බේරෙන්නත් ඉඩකඩ හදාගෙන. ඉතින් ඉදිරියේදී පොලිසිය නොමග යනවා අනිවාර්යෙන්ම මේ නුරාන්ගේ සාක්ෂිත් එක්ක. නුරාන් කෙවින්ට කොටු කරගන්න පුළුවන් වේවිද කියලා අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. මොකද පොලිසියත් මේ වෙලාවේ සාක්ෂි මතනේ හැමදේම සිදු කරන්නේ. ඉතින් නුරාන් හැම සාක්ෂියක්ම හරි ගස්සලා තියෙන්නේ එයා නිර්දෝෂී වෙන විදියට. ඉතින් කීයටවත් එයාගේ ගෝලයාවත් නුරාන්ව පාවා දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඉදිරියේදී නුරාන් නම් අහුවෙන්නේ නැහැ. මොකද එයා ලිස්සල යන්න පුළුවන් විදියක් මේ වෙද්දිත් හොයාගෙන ඇති. ෆොන්සේකාගේ දන්න කියන කන්ටැක්ට්ම තමයි මේ නුරාන් කාර්යයත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම එයාට උදව් අරගන්න පුළුවන් වේවි මේ පොලිසියේදී. ඉතින් මේ සේරම දේවල් සිද්ධ වෙන අතරේ අනිවාර්යෙන්ම අක්කව හොයාගන්න මල්ලිට පුළුවන් වෙනවා.